ඔයාත් ආසද ඔයාම මහගෙන ලස්සන රොම්ප පැට්න එකක් අඳින්න. එහෙනම් අද සීතාදේවි වික්‍රමසිංහ මහත්මියගේ මේ පාඩමට එකතු වෙන්න. ආයිබෝවන් අද මෙහොම පාඩමෙන් මා කියා ගන්න බලාපොරොත්තු වෙන්නේ අලුත්ම මෝස්තරයක්. මම හිතන්නේ ඔයගොල්ලෝ ගොඩාක් ආස ඇති මේ මෝස්තරය මහලා අඳින්න. බලමු අපි දැන් කොහොමද මේ මෝස්තරය සකස් කරන්නේ කියලා. මම හිතන්නේ ඔයගොල්ලෝ ළඟ තියෙන මූලික පදනම. ඒක අවශ්‍ය වෙන අපිට ඉස්සරහයි පිටිපස්සයි. මේ දෙක ලෑස්ති කරලා තියාගන්න. ඉස්සෙල්ලාම අපි මම හිතන්නේ මුළු මෙවුම් පාඩම් වලදී මම කියා දීලා තිබුණා මූලික ඉදිරිපසක් පිටුපසක් සකස් කරගන්න ආකාරය. දැන් අපි බලමු ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඉදිරිපස පළුව අරගෙන පිටපත් කරගන්න ඕනේ. ඒ කියන්නේ පෙරමැද රේඛාව, කර, උරහිස, අත්වටය, අංශය හා ඉන රේඛාව. දැන් අපිට ඩාට්ස් මොනවාක්වත් අවශ්‍ය නැහැ මේ පැටර්න් එකට. ඒක නිසා අපි මූලික පදනම සටහන් කරගන්නවා ඉන්න ඔපනල නැතුව. දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මූලික කර අපි අඟල් 4ක් විතර පහත් කරනවා. 4ක් පහත් කරලා කෙලින් රේඛාවක් අපි අත්වටේට මේ වගේ දිගට මදිනවා. දැන් අපි මේක පටි සහිත රොම්ප පැටර්න් එකක්. ඒක නිසා පටිය අල්ලගන්න ස්ථානයේ අපි මේ රේඛාවේ ලකුණු කරගන්න ඕනේ. ඒක සාමාන්‍යයෙන් අඟල් 3මාරක් පමණ ඇති. ඒක මෙහෙම ලකුණු කරගන්න. පටියේ පළලත් ඕගොල්ලෝ කැමති ආකාරයෙන් කියන්නේ අඟල් භාගයක පළලක් නම් අඟල් භාගය ලකුණු කරනවා. අඟලක පළලක් නම් අඟල ලකුණු කරනවා. මෙන්න මේ වගේ. දැන් අපි ඉස්සෙල්ලාම ලකුණු කරේ අඟල් 3මාරක් ලකුණු කරලා පටියේ පළල ලකුණු කරා. ඊට පස්සේ අපි අත්වටේ නැවත අලුතෙන් අදින්න ඕනේ මේ මුල් අත්වටේ අංශයට. දැන් අපිට අවශ්‍ය වෙන කර රේඛාවයි මේ අලුත් අත්වටයයි. ඊළඟට අපි මේ රොම්ප පැටර්න් එකේ ඉනට පටි කොටසක් එන හින්දා මේ මූලික පදනමේ ඉදිරිපස අපි පොඩ්ඩක් ඉන රේඛාව උස්සලා ලකුණු කරගන්නවා. අඟල් 1මාරක් විතර මොකද අඟල් 2ක විතර පටියක් ඇති වෙනවා අපිට. ඉතින් ඒක නිසා ඒ පටිය නිසා අපි මේ කොටස මේක අයින් කරලා දානවා. දැන් අපි මූලික පදනම ඉදිරිපත් කරගෙන පැටර්න් එක නිර්මාණය කරලා ඉවරයි ඉදිරිපස. ඔන්න අපිට මැහුම් වාසි තියෙනකොට අපි මැහුම් වාසි තියාගන්න ඕනේ අලුත් කර රේඛාවට. දැන් අලුත් කර රේඛාව ඉහළින් ලකුණු වෙන්නේ ඉතින් අඟල් භාගයක් වගේ මේ වගේ මැහුම් වාසි තියාගන්න. නැත්නම් 1 සෙන්ටිමීටර් උනත් කමන්නේ අත්වටේටත් අඟල් භාගයක් දානවා. පහලත් අපි අඟල් භාගයක් විතර මැහුම් වාසි තියෙන වැඩි මැහුම් වාසි තියන්න අවශ්‍ය නැහැ මේකට. ඊළඟට අලුත් ඉන රේඛාවට ඒ කියන්නේ අපි ඉස්සුව ඉන රේඛාව අන්න ඒකට තමයි අපි නැවත අඟල් භාගයක් මැහුම් වාසි තියාගන්නේ. ඉතින් පෙරමෙද රේඛාව අපි රෙද්දේ නැම්මට කපනවා. අර මැහුම් වාසිය දිගේ අපි කපා ගන්නවා ඉදිරිපස පැටර්න් එකට අවශ්‍ය සටහන අපි. දැන් අපි ඉදිරිපස මේ ආකාරයෙන් සකස් කළ අවසానයි. දැන් මේ මැහුම් වාසිය දිගේ අපි කපා ගන්න ඕනේ. කපාගෙන මේ බ්ලොක් එක පැත්තකින් තියා ගන්න ඕනේ. දැන් ඊට පස්සේ අපි මේ ගමම් අඳිමු පිටුපස පළව සකස් කරන ආකාරය. දැන් පිටුපස සඳහාත් අපි ඕගොල්ලෝ ළඟ තියෙන මූලික පදනමේ පිටුපස අරගෙන පිටපත් කරගන්න. ඒක මුලින්ම අරගෙන අපි පිටපත් කරගමු. අපි කියලා දීලා තියෙනවානේ මේ මූලික පදනමේ පිටුපස සකස් කරන ආකාරය. ඒක පිටපත් කරගෙන මේ ආකාරයෙන් පසුමැද රේඛාවයි, කරයි, උරහිසයි, අත්වටයයි, අංශය අපි අඩු කරගන්නවා. අංශයේ රේඛාවයි අපි ඔපනල නැතුව වීල් කරන්නේ. මොකද අපිට අවශ්‍ය නැහැ. මොකද මේකට ඉනට ඉලාස්ටික් එකක් එනවා, පොඩි පටියක් එනවා. ඒ නිසා අවශ්‍ය නැහැ අපිට මේකේ ඩාට්ස් මොනවාක්වත් මහන්න. දැන් කර හොඳට ගැඹුරු කරලා තියෙනවා මේ පැටර්න් එකේ. මම හිතන්නේ අපි Tamanට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. නමුත් පැටර්න් එක යනවන අඟල් 6ක් පමණ පහළට අපි අරගෙන තියෙනවා. අරගෙන අපි රේඛාවක් අඳිනවා. මෙන්න මේ වගේ. මම ගත්තේ අඟල් 5ක් නැත්නම් 6ක්. ඔයගලන්ට කැමති ගානක් ගන්න පුළුවන්. ඊළඟට නැවත අපි අර පටිය අල්ලන ස්ථානයේ ලකුණු කරගන්න ඕන හින්දා මේ පසුමැද රේඛාවේ ඉඳලා අඟල් 4ක් මේ වගේ ලකුණු කරනවා. ලකුණු කරලා අපි පටියේ පළල අඟලක් නම් අඟලක් භාගයක් නම් භාගයක් මේ වගේ ලකුණු කරනවා. පොඩි ඊතර දෙකකුත් දා ගන්න ලේසි
පටි අල්ලන ස්ථානය. එතකොට අපිට කරදරයක් නැතුව බලා ගන්න පුළුවන්. දැන් අලුත් තත්ත්වයට අපි පටියේ අවසාන ලක්ෂණය නම් මෙහෙම කවාකාරව අඳිනවා. ඊළඟට මතකනේ අපි ඉස්සරහත් අඟලක් විතර උඩට අරගෙන අඩු කරලා පටියක් අල්ලන නිසා ඒක පිටිපස්සටත් එන හින්දා මේ අඟල අපි මේකෙත් අඩු කර ගන්න ඕනේ. කියන්නේ මේ කොටස අපි ඉවත් වෙනවා. දැන් අපි මැහුම් වාසි තියෙනකොට මේ පසුමැද රේඛාවට මැහුම් වාසි තියන්නේ නැහැ. අඟල් භාගයක් තියෙනවා අපි කර රේඛාවට. ඒ වගේම අලුත් අත්වටයට මේ වගේ අඟල් භාගයක් තියා ගන්නවා. අපි අලුත් අත්වටේ මේකයි. ඒකටත් අපි අඟල් භාගයක් කොල් වගේ තියා ගන්නවා. ආයි නැවත අංශයට අඟල් භාගයක් පමණ තියා ගන්නවා. ඉන රේඛාව ඉස්සුවා. ඒ නිසා ඒ රේඛාවට තමයි අපි අඟල් භාගයක් තියාගන්නේ. මේකෙත් අපි රෙද්දේ නැම්මට කපන්න ඕනේ. පිටුපස්සත් නැම්මට කපන්න ඕනේ. මෙන්න කඳ කොටස් දෙක අපි සකස් කරගන්න ආකාරය. හොඳට මතක තියාගන්න මේ රොම්බ පැටර්න් එකේත් අපි කඳ කොටස ලයිනින් කරගන්න ඕනේ ගොරෝසු රෙද්දක් නොවුනොත් එහෙම. එතකොට ඊටාම ශක්තිමත්ව තියෙනවා අත්වටය කරේම. දැන් අපි මේකේ මහුම් වාසි ඉවත් කරාට පස්සේ පතරම කපලා ඉවර කරලා අපි පටන් ගනිමු කොහොමද මේකේ රොම්පර් එකේ කලිසම සකස් කරගන්නේ කියලා. ඒක ඉතින් චුට්ටක් ඔයගොල්ලෝ හොඳට බලාගෙන ඉන්න. මොකද අලුත් පැටර්න් එකක් නිසා ටිකක් ඔයගලන්ට කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට බලා ගන්න අපි කොහොමද අඳින්නේ පිටුපස කලිසම් කොටස හා ඉදිරිපස කලිසම් කොටස. දැන් ඒ සඳහා අපි මිමි කීපයක් අරගන්නවා. සාමාන්‍ය යොමුන් කෙනෙකුට අවශ්‍ය මිමි කීපයක් අරගෙන තමයි අඳින්නේ. ඉතින් ඕගලන්ගේ මිමිත් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒකත් අනිවාර්යෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලාම අපි රේඛාවක් හැඳ ගන්නවා. මම මිමි මැනමැන ලකුණු කරන්නේ නැහැ. ඕගලන් මේ මිමි මැනල ලකුණු කරන්න. මම සාමාන්‍ය විදිහට රේඛාවක් අඳිනවා. මේ වගේ අපි කෙලින් රේඛාවක් අඳිනවා. අඟල් ඉස්සෙල්ලා 20ක් වගේ දිගට අඳ ගන්නවා. ඊළඟට අපි හරස් රේඛාවකුත් අපි මේ වගේ අඳිනවා. අද අපි මේ ලක්ෂයක් දාගමු ඒ කියලා. ඉතින් ඒ ඉඳලා අපි අඟල් දැන් මම ඉස්සෙල්ලාම අඳින්නේ පිටුපස පළුව. පිටුපස්සේ කරුව හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ක්ලච් එක සාමාන්‍යයෙන් ඉදිරිපසට වඩා බෙහෙවින් ලොකුයි. අඩු ගානේ අඟල් 3ක් හෝ 4ක් විතර පිටුපස කරුව කලිසමක ඊළඟට නෝමල් ස්ලැක් එක ඕන එක කරුව ලොකුයි. ඉතින් මේකෙත් කරුව ටිකක් වැඩි ඊට වඩා. මොකද හේතුව ඒක ගවුමට සම්බන්ධ වෙන නිසා. දැන් අපි ඉස්සෙල්ලාම මෙතන ඉඳන් අඟල් 17ක් ලකුණු කරනවා. මම 17ක් ලකුණු කළා හරස් රේඛාවක් අඳින අඟලක් විතර එළියට අරගෙන. නැවත අඟලක් විතර උඩට ලකුණු කළා අපි මේ වගේ J අකුරක් වගේ විදිහට සම්බන්ධ කරනවා. ලොකු වක්‍රයක් ගන්නෙ නෑ. නිකන් J අකුරක් විදිහට අඟලක් එළියට ලකුණු කරා උඩට මේ පැත්තට අඟලක් ලකුණු කරා. ඊළඟට අපි මේ රේඛාවේ අපි මේක B කියලා දැම්මොත් එහෙම ඒ B සිට අඟල් දෙකක් හෝ දෙකමාරක් පල්ලෙහාට රේඛාව මෙහෙම ඇඳලා මේකේ අපි අඟලක් පමණ ලකුණු කළා. අඟලක් ඕනේ නැහැ. 3 කාලක් විතර අරගෙන මේ වගේ කරු හැඩයක් අඳිමු. මේකට කියනවා අපි ඉකිලි මුට්ටුව කියලා. දැන් මේ රේඛාව මම ටිකක් දුරට මෙහෙම අඳිනවා. මේක කකුල් වටේ ලකුණු කරන්න තියෙනවා. අපි මේ රේඛාව චුට්ටක් මෙහෙම දිගට ඇඳගමු. ඊළඟට අපි මෙතන ලකුණු කරන්න ඕනේ ඉනේමින් මම ගන්නවා උදාහරණයක් වශයෙන් අඟල් 9ක් විතර. ලකුණු කරලා අපි නැවත ඒ සිට අඟල් 7ක් පමණ පහළට ලකුණු කරලා ඒ සිට අඟල් 7ක් පහළට ලකුණු කරලා හරස් රේඛාව මේ වගේ අඳිනවා. අඟල් 7ක් පළල. පල්ලෙහාට ගත්තේ අඟල් 7යි. ඒක උකුලේ උස. ඊළඟ මේකේ උකුලේ පළල වශයෙන් මම අඟල් 9මාරක් ගන්නවා. ඒතර පොඩි හැඩයක් තියෙනවා මේ වගේ. පොඩි හැඩයක්. ඒක කොහොම ඇඳගෙන ඉවර වෙලා ඔන්න බලන්න ඊළඟට අපි මේ කකුල වට අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කරුවේ අවසාන කරුවේ නෙමෙයි මේ කිලිමුටේ අවසාන ලක්ෂණය ලස්සන කවාකාර හැඩයක් ඇඳ ගන්න ඕනේ මේ රේඛාවට. ඒක ඇඳගෙන අපිට අංශය මහ ගන්න ඕන ප්‍රමාණය. එහෙම නැත්නම් මෙතන ඉඳන් ලකුණු කරන් යන කකුල් වටේ පළල. ඒක සාමාන්‍ය තයි එක කියලා කියනවා ටිකක් උඩින් වගේ තියෙන එක ටිකක් තදට. ඒක නිසා අපි මේක අඟල් 15ක් විතර ලකුණු කරනවා. ඒ කියන්නේ මේ ටික ඔයගොල්ලන් මහ ගන්න ඕනේ. මෙතන ඉඳන් මේ ටික අපේ ඇරලා තියෙන. මේක තමයි අපේ කකුල් වටේ. මේ පම්පර් එකේ ලස්සනයි මේ ලස්සන රවුම් හැඩයක් එනවා. අංශයේ ඉඳන් මේ ඉකිලි මුට්ටුව දක්වා. මෙන්න මේකයි අපි සාමාන්‍ය කලිසම් වලට වඩා මේ රොම්බ පැටර්න් එකේ වෙනස. දැන් අපි මේකට මැහුම් වාසි තියනවා.
මැහුම් වාසිය තියෙනකොට හැම පැත්තටම අඟල් භාගයක් තිබ්බට කමන්නේ නැහැ. මම සාමාන්‍ය රෆ්ලි වශයෙන් තියෙන අඟල් භාගයක් ඒ අඟල් භාගයේ වටේටම තියාගන්නවා. කියන්නේ මේ වගේ මේකට සමාන්තරව මේ වක්‍රයට සමාන්තරව මේ වගේ අඟල් භාගයක් දිගටම තියාගන්න. මේ ඊනටත් අපි අඟල් භාගයක් කොහොම තියාගන්න දිගටම. මේ කරු හැඩයට මේ J අකුරේ හැඩයට අපි අඟල් භාගයක් මෙහෙම මැහුම් වාසි උඩටම තියාගන්නවා. මෙන්න අපේ පිටුපස පළුව. මේක බෑක් සයිඩ් එක අපේ. දැන් අපි මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා අපේ කලිසෙමේ ඉදිරිපස අඳිනකොට. මොකද මෙච්චර ලොකු කරු හැඩයක් අපිට එන්නේ නැහැ. දැන් බලමු අපි ඒක අඳින්නේ කොහොමද කියලා. ඒකෙත් අපි අර වගේම රේඛා දෙකක් අඳින්න ඕනේ. ඔන්න ඒ වගේ රේඛා දෙකක් අපි ඒකෙත් අපි මේ වගේ අඳිනවා. ඇඳලා මේකේ ලකුණු ගන්න මම ඒක හරස් රේඛාවකුත් ඇඳගමු ලේසියි අපිට. ඊළඟට අපි හරස් රේඛාව මේ කැපිලා යන මෙහෙම ඇඳගෙන ඉවරලා මේ ලක්ෂය ගහමු වෙනකොට ඒ කියලා දාලා ඒ සිට කරුවේ මෙහෙම ගන්න 12ක්. අපි අතන ගත්ත කීයද 17ක්. මෙතන අපි ගන්නේ 12ක් කරුව. අඩුයි. ඊට පස්සේ අපි මෙතන ඉඳන් අඟලක් එළියට ගන්නවා. අඟලක් ඉහළට ගන්නවා. J අකුර අදිනවා. අඟලක් ඉහළට ගත්තා. අඟලක් එළියට ගත්තා. නැවත අපි පිටුපස වගේම මේ ලක්ෂයේ ඉඳන් අර ඉකිලි මුට්ටුව සඳහා අඟල් දෙකක් හෝ දෙකමාරක් ලකුණු කරලා අඟල් 3 කාලක් විතර එළියට අරගෙන මේ වගේ අපි අඳ ගන්න ඕනේ කරු හැඩේ. ඉකිලි මුට්ටුවේ හැඩේ. මේක සම්බන්ධ කරලා මේ විදිහට. ඔන්න අපි ගත්තේ මෙතන අඟලක් ගත්තා උඩට අඟලක් ගත්තා මෙතන අඟල් දෙකක් ගත්තා පල්ලෙහාට අපි මෙතනට අඟල් 3 කාලක් ගත්තා. නැවත මේ රේඛාව අපි කෙලින්ම මේ වගේ අඳිනවා. මේ වගේ කෙලින්ම ඉස්සර දිගට දුරට ඇඳ ගන්නවා කෙලින් රේඛාව. නැවත ඉදිරිපස කරා වගේම අඟල් 7ක් ලකුණු කරලා ඒ සිට හරස් රේඛාවක් ඇඳලා ඒකේ අඟල් 9මාරක් ලකුණු ගන්නවා. ඉස්සර උඩ ලකුණු කරේ අඟල් 9ක්. පොඩි හැඩයක් එනවා. ඒ හැඩේ මේ වගේ එන්නේ. ළඟට මේ වගේ අපි හැඩේ ඇඳලා මේක ටිකක් දුරට ඔහම අඳිනවා. අර ඉස්සර පැත්තටත් අපි අර වගේම අර කවාකාර හැඩේ අර 3 කාලේ ලක්ෂයේ ඉඳලා මේම රවුමට ඇඳ ගන්න ඕනේ. මේ රවුම ලස්සනට ඇඳ ගන්න ඕනේ මේ විදිහට. මේක ලස්සනට මේ වගේ රවුම් කවාකාරව ඇඳ ගන්න. බලන්න මේක තමයි අපේ ඉස්සරහ පැත්ත පළුව කරුවේ ප්‍රමාණය අඩුයි වෙන වෙනසක් කරේ නැහැ. මම කරුව නැවත අපි අර පිටුපස්ස පළුවේ වගේම කකුල් වටේ මාක් කරගන්න. අඟල් 30ක් වමන මෙහෙම කරලා ලකුණු කරලා තියාගන්න. අපි මහනකොට මේ ප්‍රමාණය විතරයි මහන්නේ. මේ ටික සේරම ඉතුරු වෙනවා. මේකට අපි කරු හැඩයට ඉස්සරහට වගේම අඟල් භාගයක් විතර මේ වගේ මහුම් වාසිය තියාගන්න ඕනේ. ඉනටයි මේ පහළ වාටයටයි අපේ දිගටම රවුමට මෙතන මේ කරු හැඩයට ඉකිලි මුට්ටේට දෙකටම අඟල් භාගය වගේ මහුම් වාසිය තියාගෙන අපි පතරම් දෙක සම්පූර්ණ කරනවා. දැන් අපි බලමු මේ පතනම අපි කපාගෙන තියෙනවා රෙද්දෙන් කපලා තියෙනවා අපි. මම කිව්වා ඉදිරිපස්ස අපි ඉස්සරහා පැත්තයි පිටිපස්සයි දෙකම රෙද්දෙන් හැමඩ කපන්න ඕනේ කියලා උඩ කොටස. දැන් මේ තියෙන්නේ අපේ උඩ කොටස එහෙම කපලා. මේකට ලයිනින් දාන්න හින්දා මම කොටස් දෙකක් කපලා තියෙනවා මේකෙන්ම මේ වගේ ලයිනින් දාගන්න. ඉතින් ලයිනින් දානකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අත්වටේ මහනවා ඊළඟ දිගේ අත්වටේ මහලා පටියේ ප්‍රමාණය ඉතුරු කරලා කරත් මහලා අනිත් පැත්තට හරව ගන්නවා. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මේක මහලා අනිත් පැත්තට හරවගෙන තියෙනවා කියලා. දැන් මෙතන තියෙන පොඩි හිඩස් එකක්. ඒ කියන්නේ පටි අඟල් භාගයන ඒක තමයි ඉතුරු කරන්න තියෙන්නේ. දැන් ඊළඟට අපි දැක්කා පටි කොටසක් තියෙනවා කියලා. ඒක අඟල් දෙකමාරක් හරි අඟල් දෙකක් හරි පල්ලට කපාගෙන දෙකට නැම්මට තියාගෙන කපා ගන්න මේ වගේ සම්පූර්ණ පටියේ තියෙන්න ඕනේ අපේ සම්පූර්ණ ඉන දක්වා මේ පටියේ තියෙන්න ඕනේ. පළවෙනිම කරන්නේ අපි කරු දෙක මහ ගන්නවා. ඔන්න බලන්න ඉස්සෙල්ලාම කරන්නේ අපි මේ කරු දෙක මහනවා මෙතනට ඉකිලි මුට්ටුව දක්වා මහනවා. මෙතන අපි ඇරලා තියෙන්නේ මේ ටික. මේක සම්බන්ධ වෙන්නේ අන්තිමට. ඉස්සෙල්ලාම කරුව මහන්න ඕනේ. කරුව මහලා වෙලා බෙල්ට් එක අපි අල්ල ගන්නවා. මේ වගේ බෙල්ට් එක අල්ල ගන්නවා. බෙල්ට් එක ඩබල් කරලා අල්ල ගන්න ඕනේ. මොකද මේක ඇතුලේ තමයි අපේ ඉලාස්ටික් එක යන්නේ. ඊළඟට අපේ කෝඩ් එකක් අරින්න තියෙන්නේ. මෙතන පොඩි සිදුරක් ඇති කරගෙන අපි මේක ඇතුලෙන් කෝඩ් එකක් පාස් කරන්න පුළුවන්. ඉලාස්ටික් එක දෙම පොඩ්ඩක් මේම ඇඟේ ගානට
ඕගලන්ට ස්ට්‍රෙච් වෙලා හිටිනවා. දැන් මේ මගේ අපි ඉස්සරහ පැත්ත හදා ගන්නවා. මම කිව්වා මෙන්න මෙතන ඉඳන් අපි අඟල් 15ක් තියන්න ඕනේ කියලා කකුල් වටේට ඒ ටික අත්හරින්න ඕනේ. ඒ ටික මහන්නේ නැහැ අපි. ඊළඟට පිටුපස්සෙත් අපි කරන්නේ අර වගේම කරු කොටස මහ ගන්නවා. මේ වගේම කරු කොටස මෙහෙම දිගටම මහනවා. කොහොම වුණාට පස්සේ තමයි කරු කොටසට යන්නේ. දැන් අපි අංශයේ මහන්න ඉස්සරහට ලේසි මේ කරු කොටස අඟල් දෙකමාරක් ගත්තාම මම කරු කොටස ඒ කරු කොටස් දෙක එකට දියලා අල්ල ගන්න. පිටිපස්සයි ඉස්සරහයි. ඒ අල්ලගෙන ඉවර වෙලා මේ වාටිය ලස්සන පයිපින් කරගන්න පුළුවන් වුණා ලස්සනට. මේ වාටිය අරංගල් 15 දක්වා ලස්සනට පයිපින් එකක් ගෙනියන්න. එතකොට හීනි වාටියක් ගන්න ඕනේ ලස්සන පයිපින් එකක් ගෙනියන්න රෙද්දට මැච් වෙන එකක්. ඒ 15 ලකුණු කරගන්න. ඒ කියන්නේ කකුල් වටේ තමයි 15 කිව්වේ මම. ඊට පස්සේ මේ ඉතුරු අංශය දිගට මහලා නවත්තන්න. එතකොට ඔයගොල්ලෝ මේ කකුල ලස්සනට ඇරෙනවා මෙතනින් ලස්සන රවුමකුත් එක්කලා. දැන් මේ වගේ තමයි අපේ රොම්ප පැටර්න් එක සකස් කරගන්නේ. මම හිතන්නේ ඔයගලන්ට අපිට අඳපු රොම්ප පැටර්න් එකක් පෙනේවි. බලන්නේ රොම්ප පැටර්න් එක මහලා තියෙන්නේ මෙන්න මේ අන්දමින් ඒ ලස්සන පයිපින් කරලා තිබුණා සයිඩ් එකේ කර අත්වටේ දැන් ඒවා හරිම ලේසි වැඩ. ඒවා පයිපින් කරගන්න ඕගොල්ලෝ. ඒවා ලේසි. මේ තියෙන අවසානට මහල කළු කොටස. මේ දෙක තමයි පිටුපස්සත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ අඟල් දෙකේ ප්‍රමාණය. ඊට පස්සේ තමයි මේ අංශය වැටෙන්නේ අපේ මේ කකුල් වටේ අත්හැරලා අංශය මහන්න ඕනේ. දැන් අපේ රොම්බ පැටර්න් එක අවසానයි. දැන් පොඩි සිදුරක් ඇති කරගෙන අපි ඉලාස්ටික් එකක් අපිට ඇතුල් කරගන්න පුළුවන්. කෝඩ් එකක් දාලා වටේටම ඉස්සරහින් එළියට අරගෙන නොට් එකක් දාලා බෙල්ට් එකක් වගේ ලස්සන පාවිච්චි කරන්න පුළුවන්. ඒ රොම්බ පැටර්න් එක ඇඟට හේතු වෙලා හිටින්න. දැන් මේ අන්දිමින් තමයි අපි රොම්බ පැටර්න් එක සකස් කරන්නේ. මෙන්න රොම්බ පැටර්න් එක සඳහා මතක තබා ගන්න රේසිට පටියක් අල්ලා ගන්න ඕනේ. ඒකට බ්‍රාස් ස්ට්‍රැප් එකක් අනින්න අල්ලන්න පුළුවන්. නැත්නම් normal waterproof පටියක් අල්ල ගන්න පුළුවන්. ඔබලා කැමති ආකාරයෙන් උරේස සම්බන්ධ වෙන්න අර අපි ඉතුරු කරපු අඟල් භාගය ඇතුලේ පටිය ඇතුල් කර ගන්න ඕනේ ඉස්සරහටයි පිටිපස්සටයි. ඊළඟට අලුත් පාඩමකින් හමු වෙමු. ආයුබෝවන්.